ඔන්න එහෙනම් කට්ටිය දැන් තමන්ගේ බිස්නස් එකට වීඩියෝ එකක් ෆොටෝස් මොනාරි හදාගෙන ඇතිනේ කලින් වීඩියෝස් එහෙම බලලා පේජ් එක හදලා තියෙන්නේ WhatsApp එක ලින්ක් කරගත්තා ඊට පස්සේ දැන් වීඩියෝස් මොනාරි හදාගත්තා දැන් අපි කතා කරනවා අද මේ බූස්ට් කරන එක ගැන ඒ කියන්නේ සල්ලි ගෙවලා කොහොමද අපි මේ අපේ පේජ් එකේ රීච් එක වැඩි කරගන්නේ ඒ කියන්නේ සේල් එකක් බිස්නස් එකක් ක්ලෝස් කරගන්නේ බිස්නස් එකක් ගෙන්න ගන්නේ කියන එක ගැන ඉතින් ඔන්න අපිට 1000ක් ෆලෝවර්ස් ලැබිලා තියෙනවා හරිම සතුටුයි ඉතින් බිස්නස් වලට කැමති කට්ටිය එකතු වෙන්න අපි එකතු වෙලා මේ වැඩේ ගොඩ දාගමු කොහොම හරි මේක ගැන කතා කරන්න කලින් මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ අපි සල්ලි ගෙවලා Facebook එකෙන් ප්‍රොමෝෂන් එකක් ගහපුවාම අපේ වීඩියෝ එකක් පෝස්ට් එකක් දාපුවාන් පස්සේ ඒක කොහොමද Facebook එකෙන් කොහොමද අපිට සේල් එකක් හදලා දෙන්නේ කියන එක. ඉතින් ඒකටම අපි ඒ ගෑල්ල ඉගෙන ගමු ඊට පස්සේ මම කියන්නම් කොහොමද අපි බූස්ට් කරන්න කියලා. ඒකට මේ තැන හරියන්නේ මම තැන මාරු කරනවා වීඩියෝ එක දැන් ඒක බලන්න පුළුවන්. දැන් Facebook එක කොහොමද ඇඩ් account එකේ දැන් අපි සල්ලි ගෙවලා Facebook එකට අපේ post එක ඇඩ් එකක් විදිහට දාපුවාන් පස්සේ Facebook එකෙන් කොහොමද හරි කට්ටියට මේක පෙන්වන්නේ කොහොමද මට සේල් එකක් එන්නේ කොහොමද මට බිස්නස් එකක් එන්නේ ඒක ඇල්ල මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරිද? ඉතින් ඕගොල්ලෝ දන්නවද Facebook එකෙන් WhatsApp එකෙන් ඔය අපේ ගොඩක් මැසේජ් කරන ඇප් වලින් අපේ මයික්‍රොෆෝන් ඇක්සස් අපි දීලා තියෙන ඔය ඇප් වලට ඊට පස්සේ අපේ ටෙක්ස්ට් ඒගොල්ලෝ ඒ යන කීවර්ඩ් මොනිටර් කරනවා. ඉතින් මේක ගොඩක් කාලෙක ඉඳලා වෙනවා. ඔයගොල්ලන්ටත් ගොඩක් වෙලා ඇති. දැන් ඔයා හිතන්න යාළුවත් එක්ක කුඩයක් ගැන මේ Facebook එකේ chat එකක් දැම්ම මචං මෙහෙම කුඩයක් තිබ්බනම් හොඳයි මේ දවස්වල වැස්ස කාලේ කියලා Facebook එකට කියපු ගමන් මෙන්න කුඩ ඇඩ් එනවා. අන්න ඒ වැඩේ ඔයගොල්ලන්ට වෙලා තියෙනවනේ නේද? ඒ වෙලා තියෙන්නේ ඒක හින්දා තමයි ඒක දැනගන්න ඕගොල්ලෝ ඒක අපිට නවත්තන්න ටිකක් අමාරුයි මොකද අපි ඇක්සස් දෙන්නේ නැතුව අපිට ඇප් පාවිච්චි කරන්න අමාරුයි හින්දා. ඉතින් ඒක වෙන්නේ ඒ විදිහටයි. එතකොට Facebook එකෙන් බලන් ඉඳලා කරනවා වැඩේ. එතකොට කුඩ කම්පැනි මොකද කරන්නේ? කුඩ කම්පැනි ඒගොල්ලෝගේ ඇඩ් Facebook එකට සල්ලි ගෙවලා දාලා තියෙනවා. හරිද? එතකොට Facebook එකකින් කරන්නේ අපේ සල්ලි අරගෙන කවුරු හරි කුඩයක් ගැන කතා කරපු ගමන් අර කුඩ සල්ලි ගෙවපු කුඩ එක්කිනාගේ ඇඩ් එකක් ගිහිල්ලා පෙන්නනවා. සල්ලි ගෙවපු නැති අයගේ ඒවට වැඩි පෙන්නපු එක්කෙනාගේ තමයි ප්‍රයොරිටි එක තියෙන්නේ. එතකොට ගිහිල්ලා පෙන්නපු ගමන් එතකොට බිස්නස් එකක් වෙන්න තියෙන ඉඩ වැඩිනේ. ඒ කියන්නේ කුඩේ හොයන එක්කෙනාටම තමයි කුඩේ යන්නේ. කුඩ ගැන මේ කිසිම උනන්දුවක් නැති කුඩ වලින් වැඩකුත් නැති මිනිස්සෙක් එක්ක මිනිස්සයාට මේ කුඩ ඇඩ් එකක් ගිහිල්ලා පෙන්නුවට වැඩක් නැහැ නේ. මිනිස්සයා ගන්නෙ නැහැනේ. අන්න ඒ වගේ ඒ විදිහට තමයි Facebook එක වැඩ කරන්නේ.